Hai අයි ළමයි. ඉතින් ඔන්න අද අපි කිසිම ප්ලෑන් එකක් නැති ගමනක් යනවා. අද අපි යන්නේ හොළුමාලයාවට ඇවිදින්න. ඉතින් ඔයාලා දන්නවනේ මොලේස් වල වැඩ කරන අය හොඳටම දන්න දෙයක් තමයි මෙහි ඉතින් ඔය ලොකු ලොකු රටවල් වල වගේ මෙහි එන්ජොයි කරන්න කියලා ලොකු ලොකු දේවල් නේ. ඉතින් අපිට තියෙන්නේ ඔය පොඩක් ටවුමට යන්න. නැත්තම් සබ්මැරින් එකේ යන්න. හොටෙල් එකකට යන්න, රෙස්ටුරන්ට් එකකට යන්න. ඕන ටිකක් සල්ලි තියෙන කෙනෙක් නම් පුළුවන් තව රිසෝට් එකකට වගේ යන්න. ඉතින් ඔය වගේ මාසෙකට එකක් දෙකක් කරගත්තාම ඉතින් මොකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකුත් අහිමියක් වෙන්නේ නැහැ ඔයගොල්ලෝ කරන්න. ඉතින් ඔහොම නොකර ඉඳලා ඔයගොල්ලෝ ඔහොම දැන් හෙට මොනවා හරි වෙලා මැරිලා ගියොත් එතන ඉතින් වැඩක් නැහැනේ. ඒ නිසා ඔක කරන්න මොනවා හරි ඉතින් අලුත් දෙයක් හරි එකම දේ හරි එකම තැනින් සතියට පාරක් හරි මාසෙකට පාරක් හරි කන්න යන්න පොඩි වෙනසක් කරන්න නැත්නම් අර පිස්සෝ වගේ තමයි ඉන්න වෙන්නේ අන්තිමට මුකුත්ම නොකර. ඊපස්සේ මොනවා හරි වෙලා එක්තෙන් උනාට පස්සේ දුක් වෙවි ඉන්න වෙයි. අනේ අර්ග කරන්න බැරි වුණා මේක කරන්න බැරි වුණා කියලා. ඉතින් ඉන්නේ කොහෙද ඔයගොල්ලෝ මොනවද කරන්නේ? අදාළ නැහැ. මොනවා හරි වෙනසක් කරන්න. ඒක මානසිකව සතුටු වෙන දෙයක් වෙන්න ඕනේ. අඩු ගානේ ඒක කරද්දී ඔයගොල්ලෝ සතුටින් කරන්න. එතකොට ඒ දේ ඔයගොල්ලෝ නිකම්ම සතුටු දෙයක් වෙයි. ඉතින් මං කියන්නේ ඔයගොල්ලන්ට පාරේ ඇවිදින්න පුළුවන් නම් ඒකත් සතුටින් කරන්න. කිසිම ප්‍රශ්නයක් නෑ. ඒක මුදල් වියදම් වෙන්නම ඕනේ කියලා දෙයක් නෑ. ඒක ඇවිදගෙන යන්න. ඒ දවස ගත කරලා මොනවා හරි කාලා බීලා ඉන්න එච්චරයි. ඉතින් මේ දැන් අපි ඉන්නේ හුල්මාලේ ෆේස් 1 වල. අපි කිසිම අරමුණක් නැතුව තමයි අද ගමන යන්නේ. අපේ අදහස උනේ මොනවා හරි අඩපාඩු ගෙදරට ගන්න තියෙන නම් අරගෙන ඔය නයිට් මාකට් දෙක තුනක් තියෙනවා කියලා ආරංචියක් ආවා. ඒකත් බලාගෙන ඔය පොඩි වටයක් ගහලා නැවත ඒම තමයි අපේ අරමුණ ඩිනර් එකත් අරගෙන. එහෙනම් අපි යමු. ඔන්න අපේ වෙලාව කියන සෙන්ටර් පාක් එකට ගොඩ වෙද්දිම ෆුඩ් ෆෙස්ටිවල් එකක් තියෙනවා. 28 29 දවස් දෙක තමයි තියෙන්නේ. ඔන්න මේ වීඩියෝ එක දාපුවම බලන අය නම් යන්න පුළුවන්. ෆුඩ් ෆෙස්ටිවල් එක මේ දවස් දෙකේ විතරක් තියෙනවා. හවසට පටන් ගන්න රැලි වෙනකන් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතෙන්ට ඇවිල්ලා කාලා බීලා එන්ජොයි කරලා ගේම්ස් කරලා වින් කරලා තෑගි අරගෙන යන්න. ඉතින් කට්ටියම එක්කගෙන එන පොඩි ළමයින්ට විශේෂ ඇක්ටිවිටීස් තියෙනවා. ඉතින් සතුටු වෙන්න විනෝද වෙන්න පුළුවන්. ළමයි කෑම බීම නම් ගොඩාරියක් තියෙනවා. ඔයාලට ඇවිල්ලා මෙතන ගොඩාක් විනෝද වෙන්න පුළුවන්. මේ පොඩි ළමයින්ට විශේෂයෙන් අනිවාර්යෙන් එන්න. ගෙදර කට්ටිය හැමෝම එක්ක එන්න. මොකද මෙතන මේ හරිම එන්ටර්ටේනින්. ඉතින් රෑ එළි වෙනකන් මෙතන ඔයාලට ඇවිද කාලා බීලා රෙස්ට් කරලා යන්න පුළුවන්.